හැමෝටම ඉතින් අද මම කතා කරන්න යන්නේ ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් ගැන. ඉතින් මේ ගොඩ දෙනෙක් අහනවා ආදුනික අය අහනවා මේ පාවහන් කර්මාන්තයට එන්න ස්වන් රැකියාවක් විදිහට පටන් ගන්න මහන මැෂින් එකක් අනිවාර්යෙන් ඕනිද කියන එක. සහ අනිකුත් මැෂින් අනිවාර්යෙන් ඕනිද කියන එක අහනවා. ඉතින් මේ මහන මැෂින් එක ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඇත්තටම මේ මහන මැෂින් එකක් අත්‍යවශ්‍යද අත්‍යවශ්‍ය නැද්ද කියන මේ ප්‍රශ්නේ නිසා මේ පාවහන් කර්මාන්තයට එන්න ගොඩ දෙනෙක් බය වෙනවා. මොකද දැන් මහන මැෂින් එකක් ඉතාමත්ම මිල අධික නිහින්දා. ඉතින් දැන් ගොඩ දෙනෙක් බිස්නස් එකක් පටන් ගන්න බලන්නේ ලොකු මුදලක් අතේ තියන්න නෙවෙයිනේ. පොඩි මුදලක් අතේ තියාගෙන තමයි මේ බිස්නස් එකක් පටන් ගන්න බලන්නේ. ඉතින් සමහරු හිතනවා ලක්ෂ ගණන් වියදම් කරලා මේ මහන මැෂින් අරගෙන අපිට කරන්න වෙයිද කියන බය ගොඩ දෙනෙක්ට තියෙනවා. ඉතින් මම අද ඔයාට කියන්න යන්නේ මේ ඇත්ත කතාව ගැන. ඉතින් කාන්තා පාවහන් නිෂ්පාදනය ආරම්භ කරන්න ඔයා ආදුනිකයෙක් නම් මහන මැෂින් එකක් නම් අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය නැහැ. මහන මැෂින් එකක් ඕනිම නැති තරම් ආදුනික කෙනෙක්ට අවශ්‍යම නැති තරම්. මොකද දැන් මහන මැෂින් එකක අත්‍යවශ්‍යතාවය ගැන අපි ඉස්සරහට කතා කරමු. මොකද්ද මේ මහන මැෂින් එකකින් අපිට තියෙන ප්‍රයෝජනය ගැන. ඉතින් මේ ශාස්ත්‍රයේ තියෙන අත්දැකීම් එක්ක තමයි මම ඔයාලට මේ විස්තරය ලබා දෙන්නේ. ඉතින් මම මේ ශාස්ත්‍රයේ ඉන්න කාලය තුල දැකපු දෙයක් තමයි දැන් ගොඩක් සාර්ථක ව්‍යාපාර පටන් අරගෙන තියෙන්නේ ගොඩක් කුඩාම ආයෝජනයකින්. ඉතින් මුලින්ම බලමු ඇයි අපි මහන මැෂින් එකක් නැතුව මේ ව්‍යාපාරය කරන්න පුළුවන් කියලා. ඉතින් අද වෙළඳපොලේ අපිට අවශ්‍ය කරන විවිධ වර්ගයේ පාවහන් පටි, විසිතුරු කොටස්, ග්ලිටර් පටි, ස්ටෝන් පටි, ලෙදර් උඩුකර කොටස්, ඉතින් මේ වගේ විවිධ මෝස්තරයෙන් ඉහළ ඒ කියන්නේ උඩුකර කොටස් අපිට ගොඩාක් මිලදී ගන්න පුළුවන් වෙළඳපොලේ. දැන් මේ අවශ්‍යතාවය 100%ක්ම තියෙනවා. වගේම ඒ අවශ්‍යතාවයට අනුව සැපයුමත් වෙළඳපොළ තුල අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඒවා ඒ පටි කොටස් දාලා නිර්මාණය කරන පාවහන් ඉතාමත්ම ලස්සනයි. ඉතින් ඒ පාවහන් පටි අරගෙන අපිට විවිධ විලාසිතානුකූලව පාවහන් නිපදවා ගන්න පුළුවන් ඔයාගේ නිර්මාණශීලීත්වයත් එකතු කරලා. ඒ නිසා අපිට වෙළඳපොලෙන් පටි අනිවාර්යෙන්ම මිලදී ගන්න හැකියාව තියෙනවා. යාර මීටර් ප්‍රමාණයට වගේ ගන්න පුළුවන් තනි පටි, ස්ට්‍රේට් පටි එහෙම මිලදී ගන්නවා නම්, එහෙම නැත්නම් හැඩ පටි විදිහට ගන්නවා නම් අපිට ඒවත් ඇනවුම් කරලා ගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ ඔයාට මේ මහන පටි ඔයාට මේ මහන්න මැෂින් එකක් දැන් ඕන වෙන්නේ නැහැනේ. අපිට එළියෙන් මිලදී ගන්න පුළුවන් නම් වෙළඳපොලෙන් මිලදී ගන්න පුළුවන් නම් අතින් මහන්න ඕන වෙන්නේ නැහැ. ඉතින් දැන් ඔයාට ඒ වගේම තමයි තවත් වැදගත් වෙන කාරණයක් තමයි මේ පටි අපිට කස්ටමයිස් කරලා ගන්න ඕන නම්. ඒ කියන්නේ දැන් අපිට අවශ්‍ය විදිහට මේවා ස්ටෝන්ස් අල්ලලා හැඩ වෙනස් කරලා ලස්සන පැටර්න් එකකින් අපිට ගන්න ඕන නම් මේ පටි කොටස් මහන ස්ථානත් ලංකාවේ තියෙනවා. එතකොට ඒ වගේ තැනකට ඔයාට මේ ඇනුම් බාර දීලා මේ ලස්සන පටි කොටස් ලස්සනට කරගන්න පුළුවන්. ඒ වගේම නිමාවකින් යුතුව ලස්සනටම පාවහන් පටි හදන ආයතන ගොඩක් තියෙනවා. ඉතින් ඔයාට අවශ්‍ය වෙන්නේ ඒ වාට අවශ්‍ය විදිහට මේ දේ තමයි වෙන්න ඕනි කියන එක ඒ ආයතන වලට අවශ්‍ය විස්තර ටික ලබා දෙන එක තමයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔයාට මොන වගේ පටිද ඕනි, වාගේ කියන්නේ මේ කස්ටමයිස් කරලා ගන්නවා නම් මොන වගේ පටිද ඕනි, මොන වගේ මෝස්තරෙන්ද ඕනි, ඒ පටි මහන්න මොන වගේ මැටීරියල්ස්ද ගන්න ඕනි, මොන වගේ ස්ටෝන්ස්ද දාන්න ඕනි, එතකොට කොච්චර ප්‍රමාණයක් ඕනිද, ඒ කියන්නේ වාට සයිසස් වලින් ඕන නම් ඒ මොන සයිසස් වලින්ද ඕනි, වාට ගන්න ඕනි ප්‍රමාණය කොහොමද, ඒ සියලු විස්තර ටික හරියාකාරව ඒ පටිමහන ආයතන වලට ලබා දුන්නොත් ඔයාට කස්ටමයිස් කරලා ඇනූමක් දීලා ලස්සනට ගෙන්න ගන්න පුළුවන්, පිළිවෙලකට ගෙන්න ගන්න පුළුවන්. එතකොට මේ ඇනවුමක් අපි දුන්නාම ඒගොල්ලෝ ලස්සනට අපේ වැඩේ කරලා දෙනවා. ඉතින් ඒ වගේ වගකීමක් ඇතුව වැඩ කරන ආයතනයකට දුන්නොත් ඔයාගේ නිෂ්පාදනයේ ගුණාත්මක භාවය ගැන කොහෙත්ම බය වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔයාට මහන මැෂිමක් ඕන වෙන්නේ නැහැ. ඇත්තටම අපිට මහන මැෂිමක් අවශ්‍ය වෙන්නේ මේ මහන කොටස් ටික කරගන්නනේ. ඒ කියන්නේ දැන් අපිට විශේෂයෙන්ම ප්‍රධානම අත්‍යවශ්‍ය දේ තමයි අපිට පටි කොටස් මහන්න තමයි මහන මැෂින් එක උමනා වෙන්නේ. ඉතින් පටි කොටස මහගන්න අපිට මැෂින් එකක් නැත්තම් අපිට වෙළඳපොලෙන් මිලදී ගන්නත් පුළුවන් නම් ඒ වගේම අපිට ඇනූමක් ලබා දීලා කස්ටමයිස් කරලත් ගන්න දැන් හැකියාව තියෙනවා නම් එහෙම කරලා දෙන දක්ෂයෝ ලංකාවේ ඉන්නවා නම්
ඇත්තටම අපිට මේ පාවහන් ව්‍යාපාරේ පටන් ගන්න මහාන මැෂිමක අත්‍යවශ්‍යතාවයක් එන්නේ නැහැ. ඉතින් දැන් මගේ අත්දැකීම් අනුව මේ කියන්නේ ඕගොල්ලන්ට ගොඩක් අය මුලින්ම කරන වැරද්දක් තියෙනවා මේ ඔක්කොම මැෂින් සහ උපකරණ එකවර ගන්න උත්සාහ කරන එක. ඒ හින්දා මුලින්ම පටන් ගනිද්දි ලොකු වියදමක් දරලා මේ තමයි ලොකු වෙහෙසක් දරලා තමයි කොණය වෙලා ලෝන් එකක් අරගෙන ඒ වගේ තමයි මේ ව්‍යාපාරේ පටන් ගන්න බලන්නේ. ඉතින් එහෙම නැතුව ඔයාට අතේ තියෙන මුදලින් පටන් ගන්න හැම වෙලේම බලන්න. ඉතින් ඒ කියන්නේ හැමෝම පොඩියට පටන් ගත්ත අය තමයි මේ කර්මාන්තයෙන් ඉහළට ගිහින් තියෙන්නේ. ඉතින් වාට අත්‍යවශ්‍ය දේවල් විතරක් වෙළඳපොලින් මිලදී ගන්න පුළුවන්. පිටතින් මහාන සේවාවන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි වාට අත්‍යවශ්‍ය ඕනම දෙයක් වෙළඳපොලින් ලබා ගැනීමේ දැන් හැකියාව තියෙනවා. ඔයා දැන් හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් එළියට දෙනකොට පාරිභෝගික ඉල්ලුම ඔයාගේ වැඩි වෙනකොට තමයි ඔයාගේ ව්‍යාපාරය දියුණු වෙනකොට තමයි ඔයා ලොකු ක්වොන්ටිටි එකකට ඔයාගේ ප්‍රොඩක්ෂන් එක යනකොට තමයි ඔයාට මේ මහාන මැෂිමක අත්‍යවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයා කරොත් ඔයාගේ බිස්නස් එකේ තියෙන අවදානම 100ට 200ක්ම ඇත්තටම අඩු වෙනවා. මොකද ඔයා එකම මැෂින් එකක්වත් නැතුවනේ මේක පටන් ගන්නෙ. පොඩි ටූල්ස් ටිකකින්නේ. එතකොට ඔයාට මේ ව්‍යාපාරයේ තියෙන අවදානම ගොඩක් අඩු වෙනවා. ඉතින් ඒ හින්දා මම ඔයාලට කියන්නේ මහාන මැෂිමක් මට නැහැ. මහන්න මම දන්නේ නැහැ. ඒ හින්දා මට මේ ව්‍යාපාරය කරන්න බෑ කියලා ඔයාගේ හිතේ අදහසක් තියෙනවා නම් ඒ අදහස දැම්ම අතහැරලා දාන්න. ඉතින් පාවහන් ව්‍යාපාරේ සාර්ථක වෙන්න අත්‍යවශ්‍යම දේ මහාන මැෂින් එක නෙවෙයි. ඇත්තම දේ තමයි පළවෙනිම දේ ඔයාට මේ සම්බන්ධව ඉගෙන ගන්න තියෙන නිවැරදි තාක්ෂණික දැනුම ඔයාට ලැබිය යුතුමයි. ඒ නිවැරදි තාක්ෂණික දැනුම ලැබුණ නැති වුණොත් ඔයාට මේ කර්මාන්තේ ගෙනියන්න බෑ. අනිත් එක තමයි ඔයාට ඉගෙන ගත්තට පස්සේ මේ කර්මාන්තය ගැන සහ ඔයාගේ ව්‍යාපාරය ගැන හොඳ සැලසුමක් ඔයාට තියෙන්න ඕන. එතකොට ඒ සැලසුමක් නැත්තම් ඔයා මේ කර්මාන්තයෙන් වා ෆේල් වෙනවා. ඒතර ඔයාට හොඳ නිෂ්පාදන අදහස් තියෙන්න ඕනි, වෙළඳපොළ පිළිබඳ විශේෂයෙන්ම අවබෝධයක් තියෙන්න ඕනි සහ හැම දෙයකම ඔයාට ලොකු ධෛර්යයක් තියෙන්න ඕනි මේ වැඩ ටික ආරම්භ කරන්න. ඉතින් ඔයාට මේ වීඩියෝ එකෙන් පැහැදිලි වෙන්න ඇති ඔයාගේ පාවහන් නිෂ්පාදන කර්මාන්තයේ පටන් ගන්න මූලිකවම පටන් ගන්න ඔයාට ඇත්තටම මහාන මැෂින් එක අත්‍යවශ්‍යතාවයේ තියෙනවද නැද්ද කියන එක දැන් මේ වීඩියෝ එකෙන් පැහැදිලි වෙන්න ඇති. ඉතින් තවදුරටත් ඔයා බය වෙන්න එපා. පාවහන් නිෂ්පාදනයට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් අපි ලබා දෙනවා වගේම ඔයාට රාජ්‍ය ආයතන මගිනුත් පාවහන් නිෂ්පාදනයට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් ලබා ගන්න පුළුවන් දැන්. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ පාවහන් කර්මාන්තය ස්වයං රැකියාවක් විදිහට පොඩියටම පටන් ගන්න. ඔයාට මේ වීඩියෝ එක ලොකු ධෛර්යයක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයත් පාවහන් ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. එතකොට ඔයාට මේ පාවහන් කර්මාන්තය ගැන මොනවා හරි පොඩි ගැටලු ප්‍රශ්න තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් කමෙන්ට් එකක් දාන්න. එතකොට මේ වගේ තවත් මේ පාවහන් කර්මාන්තය ගැන ආධුනික ඔයාට ව්‍යාපාරයක් ආරම්භ කරන හැටි සහ ආදායම් උපයන ක්‍රම ගැන සහ ඉදිරියේදී ගොඩාක් විස්තර ඔයාට අපි දිනපතා ලබා දෙන්න උත්සාහ කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාගේ අදහසකුත් පළ කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් අපි හැමෝම හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.